අද අපි කතා කරන්න යන්නේ වෙබ්සයිට් එකක්, ඇප් එකක්, එහෙම නැත්නම් මොකක්ම හරි software එකක් හදාගන්න යද්දී අපිට මුණ දෙන්න සිද්ධ වෙන අපහසුතාවයන් කිහිපයක් ගැන සහ ඒවා මග ඇරලා අපේ වැඩේ පහසුවෙන්ම කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඉතින් vibe coding කරන අයට මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වේවි. හිතන්නකෝ ඔයාට අයිඩියා එකක් තියෙනවා සාමාන්‍ය වෙබ්සයිට් එකක් හදන්න. එහෙම නැත්නම් ඊටත් එහා ගිහිල්ලා GPT powered workflow agent කෙනෙක්, Cloud driven storytelling service එකක්, එහෙම නැත්නම් Gemini based multi model app එකක් වගේ ටිකක් advanced දෙයක් කරන්න අදහසක් තියෙනවා. හැබැයි මේ මොකක් කරන්නත් කලින් අපි ඉස්සෙල්ලම මොකද්ද කරන්න ඕන? එකක් නෙවෙයි කීපයක්ම තියෙනවා. ඒ තමයි setup කරන එක, user logins හදන එක, databases connect කරන එක, එතකොට ඉවරයක් නැති API keys කළමනාකරණය කරන එක, තව අපිට මොකක් හරි අවශ්‍ය කරන බාහිර සර්විස් එකක් අපේ ඇප් එක ඇතුළට අරගෙන අවිල්ලා කනෙක්ට් කරන එක. ඒ විතරක් නෙවෙයි අපිට ඉමේජස් හරි අයිකන්ස් හරි ජෙනරේට් කරගන්න ඕන නම් අපිට සිද්ධ වෙනවා ඒ වෙනුවෙන් වෙනත් AI මොඩල් එකකට ලොග් වෙලා ඒ වැඩේ කරගෙන ආපහු එන්න. ඉතින් මේවා තමයි කාලේ නාස්ති වෙන වැඩ ටික. මේවයි errors එද්දී configurations අමාරු වෙද්දී සමහර අය වැඩේ අතහැරලා දාන වෙලාවල තියෙනවා, විශේෂයෙන්ම ආධුනික අය. හැබැයි මම කිව්වතින් GitHub, Google services, එතකොට වෙනත් AI models වගේ services ගණනාවක්ම එක ක්ලික් එකකින් API keys එක දඟලන්නේ නැතුවම කනෙක්ට් කරන්න පුළුවන් විදිහේ platform එකක් තියෙනවා කියලා. ඉතින් අයිබෝන් කියලා පිළිගන්නවා අදත් එකේ කොනි channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැම කෙනෙක්ම. එහෙනම් අපි කතා කරමු vibe coding පහසු කරන Replit integrations ගැන. Replit කියන්නේ නිකම්ම නිකම් vibe coding platform එකක් නෙවෙයි, මේක full stack platform එකක්. හැබැයි එහෙමවත් ඕන තරම් තියෙනවා. ඒ නිසා full stack වීම නෙවෙයි Replit වල තියෙන විශේෂත්වය. එහෙනම් විශේෂත්වය තමයි මේකේ තියෙන integration feature එක. ඒකෙන් Replit platform එක සම්පූර්ණ AI ecosystem එකක් බවට පත් වෙනවා. තවත් පැහැදිලි කරොත් මේ Replit integration හරහා අපිට පුළුවන්කම ලැබෙනවා GPT-5, Gemini, Claude වගේ large language models විශාල ප්‍රමාණයක් ක්ෂණිකව access කරන්න. ඒ වගේම මේ ඕනම AI model එකක් එක්ක connect වෙන්න අපිට menu එකකට ගිහිල්ලා එකින් එක select කර කර ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට කරන්න තියෙන්නේ නිකම්ම සාමාන්‍ය prompt එකකින් ඉල්ලන්න විතරයි තමන්ට සම්බන්ධ වෙන්න ඕන මොන platform එකත් එක්කද කියලා. උදාහරණයක් විදිහට අපිට image generation AI එකක් access කරන්න ඕන නම් ඒක prompt එකේ කියන්න විතරයි තියෙන්නේ. එයා ඒ model එකත් එක්ක connect වෙලා Replit platform එක ඇතුළේදීම අපේ වැඩේ කරලා දෙනවා. ඊළඟට මෙන්න මේ integration section එකට ගියාම අපිට බලා ගන්න පුළුවන් Replit integration strategy එක ප්‍රධාන කොටස් හතරකට බෙදෙනවා. Replit managed, connectors, MCP servers සහ Git providers විදියට. දැන් අපි මේවා එකින් එක අරගෙන බලමු. මුලින්ම කතා කරමු Replit managed ගැන. මේ තමයි platform එකේ තියෙන built-in integrations. ඒ කියන්නේ මේවා Replit platform එකේම කොටසක්. ඒ නිසා මේවා අපේ app environment එකේ automatically වැඩ කරනවා. අපිට structured data ඕන නම් Replit වලින් සරල key value database එකක් දෙනවා. මෙතනදී අපි server infrastructures manage කරන්න ඕන නැහැ. Replit එකෙන් ඒක යාළගේ cloud infrastructure එකේ handle කරනවා. ගොඩක් වෙලාවට යාළා මේ වැඩේට පාවිච්චි කරන්නේ Google Cloud Services. ඊළඟට unstructured data වලට, ඒ කියන්නේ images, PDF files, media files වගේ දේවල් වෙනුවෙන් අපිට object storage service එක පාවිච්චි කරන්න පුළුවන්. මේකත් manage කරන්නේ සම්පූර්ණයෙන්ම Replit ලා. අපිට ඒ ගැන worry වෙන්න දෙයක්වත් නැහැ. ඊළඟට Replit ඕත් සෑහෙන වටිනවා අපිට app එකක් හදද්දී. මොකද අපිට සමහර වෙලාවලදී user authentication system එකක් හදන්න මාස ගාණක් වුණත් ගත වෙන්න පුළුවන්. හැබැයි Replit ඕත් එකෙන් අපිට enterprise grade authentication එකක් ලැබෙනවා. password reset සහ user management එක්කම. අපිට මේක setup කර කර ඉන්න මහන්සි වෙන්න දෙයක්වත් නැහැ. අපිට පුළුවන් අපේ දැනට තියෙන Replit credentials වලින්ම app එකට sign in වෙන්න. ඒ වගේම මේක අපේ database එකත් එක්ක automatically integrate වෙන නිසා අපිට database connect කර කර ඉන්න මහන්සි වෙන්න ඕනත් නැහැ. ඊළඟට මේ Replit domain purchasing feature එක නම් සාමාන්‍ය service එකක්. අපි හදන web applications වලට Replit හරහාම domain එක අරගන්න පහසුකම දෙන. ඉතින් මේ හැම පහසුකමක්ම එක්ක අපිට පුළුවන්කම ලැබෙනවා අපේ වැඩේට වැඩි අවධානයක් දෙන්න. මොකද setup කරන වැඩ, API keys manage කරන වැඩ ඔක්කොම platform එකෙන් බාර අරගෙන තියෙන නිසා. හරි. දැන් අපි යමු අපේ real magic එකට. ඒ තමයි connectors.
මේවා හරහා අපේ Replit workspace එක මෙන්න මේ බාහිර third party tools එක link කරන්න පහසුකම ලැබෙනවා. අපි උදාහරණයක් ගන්නමුකෝ. සාමාන්‍ය platform එකකදී GitHub එක integrate වෙනවා කියන්නේ ඉස්සෙල්ලාම GitHub වල developer settings වලට ගිහිල්ලා එතනින් අලුත් OAuth app එකක් හදලා client IDs secrets manage කරලා ඊළඟට redirect URL configure කරලා අන්තිමට අර API keys ටික අරගෙන අවිල්ලා අපේ application code එකේ securely manage කරන එකනේ. එපාම වෙන දේ තමයි මේ process එකේදී අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන errors. හැබැයි Replit platform එකේදී අපිට මේවා connectors විදියට අරගන්න පුළුවන් වෙන එකෙන් මේ setup එක බොහොම පහසු සහ බොහොම පොඩි වැඩක් බවට පත් වෙනවා. මෙතනදී අපිට කරන්න තියෙන්නේ Replit dashboard එකේ තියෙන අපිට අවශ්‍ය කරන service එකේ sign in click කරලා අවශ්‍ය කරන permissions ටික දෙන එක විතරයි. Replit එකෙන් auth token සහ credentials ටික අපි වෙනුවෙන් securely manage කරනවා. ඊළඟට යාලා MCP servers beta version එකක් දීලා තිනවා. MCP කියන්නේ model context protocol කියන එක. නම සංකීර්ණයි වගේ පෙනුනට මේකෙන් කරන්නේ බොහොම සරල වැඩක්. සාමාන්‍යයෙන් AI model එකකට තියෙන්නේ එයාගේ training data වලදී දීපු තොරතුරු ටික විතරයිනේ. එතකොට MCP server එකෙන් කරන්නේ AI model එකට එයාගේ දැනුම සීමාවෙන් එහාට ගිහිල්ලා live information එක කියන්නේ internet access කරන්න අවස්ථාව දෙන එක. මේ feature එක යටතේ Figma MCP එක බලන්න Replit platform එකට පුළුවන්කම ලැබෙනවා. ඒකෙන් AI agent එකට පුළුවන් වෙනවා Figma එකේ තියෙන designs බලලා ඒවා තේරුම් අරගෙන ඒවට අදාළ codes generate කරන්න. ඊළඟට තියෙනවා Git providers. මේක අපි දන්න GitHub වගේ version control system සම්බන්ධ කරන තැන. ඉතින් අපි Replit එකේ generate කරන සහ ලියන codes backup කරන්න, versions track කරන්න, ඒ වගේම team එකක් එක්ක එකට වැඩ කරන්න මේ feature එක උදව් වෙනවා. ඉතින් මේ හැම දෙයක්ම එක්ක coding දැනුම අඩු, experience අඩු ආධුනික කෙනෙකුට උනත් තමන්ගේ idea එකක් බොහොම පහසුවෙන් full stack multi AI powered application එකක් දක්වා අරගෙන යන chance එක ලැබෙනවා. ඒකත් එකම platform එකක් ඇතුලේ. මොකද මේ AI integrations නිසා Replit AI agent එකට පුළුවන්කම ලැබෙනවා අපි සම්බන්ධ වෙලා ඉන්න බාහිර services මොනවද කියලා හරියටම අඳුරගෙන ඒවත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන්න සහ අපේ prompt එක අනුව අපිට අවශ්‍ය කරන code එක හරියටම generate කරලා දෙන්න. හැබැයි දැන් මේ හැමදේම අහගෙන හිටියට පස්සේ ඔයාලට ප්‍රශ්නයක් එනවා ඇතිනේ. මෙහෙම කරද්දී අපේ API keys වගේ credentials නිරාවරණය වෙනවද කියලා. මොකද එහෙම වුණොතින් ඒක අපේ project එකේ ආරක්ෂාවට තර්ජනයක්. නෑ. එහෙම වෙන්නේ නැතුව බොහොම ආරක්ෂිතව මේ වැඩේ කරන්න පුළුවන් විදිහේ system එකක් මෙතන තියෙනවා. අපි අදාළ services වලට log වෙද්දී ඒ data AES 256 encryption වලින් protect වෙනවා. ඒ නිසා අපේ API වගේ credentials කෙලින්ම අපේ source code file එකේ පේන්නේ නැහැ. ඉතින් මේ encryption system එකත් එක්ක අපේ data වල ආරක්ෂාව එයාලා තහවුරු කරලා තියෙනවා. ඉතින් දවසින් දවස වේගෙන් දියුණු වෙන vibe coding features ගැන උනන්දු අයට මම හිතනවා අද වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඒ වගේම ඔයාලා මේ වෙනකොටත් මේ Replit platform එක පාවිච්චි කරලා තියෙනවා නම් මේ features ගැන ඔයාලට අත්දැකීම් තියෙනවා නම් මම ආරාධනා කරනවා ඔයාලගේ අත්දැකීමුත් පහළ comment section එකේ අපිත් එක්ක බෙදා ගන්න කියලා. ඒ වගේම මේ වීඩියෝ එක වැදගත් වෙයි කියන යාළුවෝ අතර share කරන්න. ඔයා තාම subscribe කරලා නැත්නම් මගේ ටෙකිකොනි channel එක දැන්ම subscribe කරලා bell icon එක on කරලා තිබුණොත් ඔයාලට මම ඊළඟට වීඩියෝ එකක් upload කරපු ගමන් ඒක notification එකකින් දැනගන්න පුළුවන්. එහෙනම් මම අදට ගිහින් එන්නම්. අපි ආයෙත් දවසක හමුවෙමු අලුත් වීඩියෝ එකකින්.